වර්තමානයේ රාවණාලා මන්දෝදරීලා ජීවත් වෙනවා. මන්දෝදරී බලාගෙන ඉන්නවා රාවණායනකම්. ඇයට රාවණා තමයි එකම කම්කලු නද. ඒක නිසා රාවණා නේනකොට සෑම මන්දෝදරී කෙනෙක්ටම හදවත පාරනා කරුණු තියෙනවා. හැබැයි රාවණාට නේන්න හේතු තියෙනවා. මන්දෝදරීලගේ හිත පෑරෙනවා. මොකද පෙම්වතිය බොහොම බොළඳයි. සමහර විට ඈ මතු පිටින් ඇගේ ලෞකික ජීවිතයේ ප්‍රමණක් ගැන හිතනකොට රාවණාලට සිද්ධ වෙනවා මේ පවතින සමාජයත් එක්ක ආර්ථිකයත් එක්ක දේශපාලනයත් එක්ක සංස්කෘතියත් එක්ක ගැටෙන්න. එයා බාහිර ලෝකේ. නමුත් රාවණාට ඉන්න එකම ප්‍රේමයේ දෙවඟන මන්දෝදරී පමණයි. වත්මනේ ඕනෑම පෙම්වතෙකුට එසේ හැඟෙනවා. තමන්ගේ ජීවිතයට ඉන්න එකම කෙනා ඇයම පමණයි. රාවණා මන්දෝදරී